සාදු කියන්න. තිසරණේ සහිත වූ පංචශීල ප්‍රතිපදාව සමාදන් වන්නට කවුරුත් හඬ නගලා තෙවරක් নমස්කාර පාඨය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒකායනෝ අයම් භික්ඛවේ
භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා සෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චි කිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානාති. ඒ අපගේ භාග්‍යවත් වූ අරහත් වූ සම්්‍යක් සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ධර්ම ශ්‍රවණාබිලාෂී සත්පුරුෂ කාරුණික පින්නතුනි, හැමදිනාම මේ මොහොත තුල දැන් සූදානම්ව සිටින්නේ තුන් ලෝකාග්‍ර භාග්‍යවත් අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මහා ප්‍රඥාවෙන් අවබෝධ කොටගෙන මේ ලෝක සත්‍යයේ මෙලව යහපත පරලොව සුගතිය නිවන පිණිස මහා කරුණාවකින් යුක්තව දේශනා කරන්නට යෙදුන උතුම් නිර්මල තථාගත ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්නට අද මේ උතුම් දේශනාව ප්‍රඥා නාලිකාව තුලින් මුළු මහත් ලෝකයටම sannivedanaya කරන්නට විකාශන දායකත්වය ලබාගෙන උතුම් ධර්ම දානමය පින්කම සිදු කරනු ලබන්නේ රාජාංගනය යාය 5 අංක 286 ලිපිනයෙහි පදිංචි පින්වත් අජන්තා කුමාරී වික්‍රමරත්න, දිනේෂා කුමාරී වික්‍රමරත්න කියන පවුලේ සහෝදර සහෝදරියන්ලා ඇතුළු දූ දරුවන් සහ ඥාති හිත මිත්‍රාදීන් විසින් විශේෂයෙන්ම අද මේ උතුම් ධර්ම දානමය පින්කමේදී බලාපොරොත්තු වන මූලිකම අරමුණ 2025 වර්ෂයේ මාර්තු මාස පළමුවැනි දිනක පරලෝ සැපත් වන්නට යෙදුන පින්වත් ටී.ආර්. අනුලාවති තමන්ගේ ආදරණීය මෞතුමිය සිහිපත් කරලා අම්මට පුණ්‍යානුමෝදනා සිදු කරන්නටත් 2013 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ 23 වෙනි දිනක පරලෝ සැපත් වන්නට යෙදුන පී.ජී. වික්‍රමරත්න තමන්ගේ ආදරණීය පියාණන් ඇතුළු කොට පී.ජී. ධර්මදාස මහප්පා, ඩබ්ලිව්. පොඩි අම්මා මෑණියන් ඇතුළු කොට පින්නතුන්ලාගේ පවුල්වල දෙපරපුරයන්හි මිය පරලොව යන්නට යෙදුන සියලුම ඥාතීන්ව සිහිපත් කරලා මීට වසරකට පමණ පෙර ආතුව පරලෝ සැපත් වුණු ටී.ආර්. අනුලාවති මෑණියන් ඇතුළු කොට වූ ඒ සියලු ඥාති වර්ගයාගේම භවගාමී ජීවිතයෝ හැම ලෙසකින්ම සුවපත් වෙත්වා, සැපදායක වෙත්වා, සංසාර දුක් වලින් අත මිදී ඊතා ඉක්මන් භවයක් තුලදීම උතුම් නිවනින්ම සැනසීමටපත් වෙත්වා කියන අදහසින් පරලොවට පුණ්‍යානුමෝදනා සිදු කරන්නටත් ඒ වගේම අපවත් වී වදාළ සියලු මහා සංඝරත්නයට පුණ්‍යානුමෝදනා සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. දායකත්වයේගෙන කටයුතු කරන පින්නතුන්ලාටත් ඒ වගේම සදහම් ශ්‍රවණය කරන්නට මේ අවස්ථාවට සම්බන්ධ වුණ ප්‍රඥා නාලිකාව තුලින් මේ දේශනාව ශ්‍රවණය කරන හැම දිනාටම මේ උතුම් දේශනාව මාර්ගඵල අවබෝධයේ පිණසම හේතු වේවා කියන ප්‍රාර්ථනාවන් පින්නතුන්ලා සිදු කරනවා. දේශකයන් වහන්සේ වන අපටත් පූජනීය මහා සංඝරුවනටද මේ උතුම් ධර්ම දේශනාමය කුසලය නිවන සඳහාම දොරටුවක්ම බවට පත් වේවා කියන ප්‍රාර්ථනාවන් සිදු කරනවා. දායක පිරිස බලාපොරොත්තු වන ඒ පුණ්‍යානුමෝදනා අරමුණු, සෙත් ප්‍රාර්ථනා අරමුණු අපි නැවත ධර්මානුශාසනාව අවසානයේදී සිහිපත් කරලා මියගිය ඥාතීන්ට පින් පවරමින් සුජීවත්ව සිටින හැම දිනාට ආශිර්වාද සෙත් ප්‍රාර්ථනා කරමින් දේශනාව නිමාවට පත් කරනවා. දැන් ධර්මානුශාසනාවට කාලය වෙන් කර ගන්නවා. මේ උතුම් දේශනාව දායකත්වයේ දරන පින්වත් හැම දිනාටමත් ධර්ම ශ්‍රවණය කරන හැම දිනාටමත්
මෙලව ජීවිතයේ යහපත පරලොව සුගතිය උතුම් නිවන සඳහාම හේතු වන බෝධිපාක්ෂික ධර්ම වැඩෙන අර්ථදායක ධර්මානුශාසනාවක් බවටම මේ දේශනාව පත්වේවා කියලා අපි පළමු කොට ප්‍රාර්ථනය කරනවා. පින්තුනි, අද ධර්මානුශාසනාව වෙනුවෙන් මාතෘකා කරන්නට යෙදුන මේ ධර්ම පාඨය ධර්ම ප්‍රතිපදාවක් වඩන අපේ පින්තුන්ලාට ඊතරම් නුපුරුදු පාඨයක් නොවේ. මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවෙහි ඇතුළත් දේශනා පාඨයකුයි මෙහි මාතෘකා ධර්මයේ හැටියට සඳහන් කරන්නට යෙදුනේ. ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ. පින්වත් මහණෙනි, මේක තමයි ඒකායන වූ මාර්ගය. මොනවටද? සත්තානං විසුද්ධියා. මේ අපේ సంతානයේ තුල ඇති කෙලෙස් තත්වයන් දුරු කරලා අපිට පාරිශුද්ධත්වයේ සලසා ගන්නටත්, ශෝක පරිද්දවානං සමතික්කමාය. ශෝක පරිදේවාදී වූ සියලු දුක් නැති කර ගන්නට, දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය. කායික දුක් වේදනාවන්, මානසික පීඩාවන් විඳ දරාගෙන ඒ කායික වූද මානසික වූද දුක් වලින් අත මිදෙන්නටත්, ඥායස්ස අධිගමාය. ආර්ය අෂ්ටාංගික මාර්ග ප්‍රතිපදාවට අනුගතව නිබ්බානස්ස සච්චි කිරියාය. සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරහත් කියන මේ ලෝකෝත්තර මගඵල සලසාගෙන නිවන් වැඩ සලසා ගන්නටත් යදිදං චත්තාරෝ සතිපට්ඨාන. මේ සතර සතිපට්ඨාන ධර්මයමයි ඒකායනෝ මග්ගෝ, ඒකායන මාර්ගයේ බවට පත් වෙන්නේ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. පින්තුනි, මේ සූත්‍ර දේශනාව අවසානයේදී භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාරනවා, යම්කිසි භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකා කියන මේ සිව්වණක් පිරිසෙන් එක්තරා කෙනෙක් ත්‍රි හේතුක ප්‍රතිසන්දිකෙක් හැටියට මේ මනුෂ්‍ය ලෝකේ ඉපදිලා මේ ධර්මයේ ඒ කෙනාට සංවේදී වෙලා සතර සතිපට්ඨානය තුළ ඒ කෙනා සිත වඩන්නට යොමු වෙනවා නම්, පින්වත්නි, යම් කෙනෙකුගේ ප්‍රඥාව යම්සේ මද නම් ඒ කෙනාට උපරිම වසර 7ක් ප්‍රමාණවත් කියනවා මාර්ගඵල අවබෝධයකටපත් වෙන්න. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා, යම්කිසි කෙනෙක් මේ සතර සතිපට්ඨානය තුල සිත වඩනවා නම් අවුරුදු 7ක් ඇතුළත ඒ කෙනාට අනාගාමී තත්වයට හෝ අරහත් මාර්ගඵලයට ළඟා වෙන්න පුළුවන්කම ලැබෙනවයි කියලා. එතනින් මෙපිට නුවණ මුහුකුරා යන්න පිනතුනි කෙනෙකුට වසර 6ක් තුල මාර්ගඵලයක් ලැබෙන්න පුළුවන්. වසර 5ක් තුල, 4ක් තුල, 3ක් තුල, 2ක් තුල, වසරක් තුල මාර්ගඵල අවබෝධය සැලසෙන්න පුළුවන්. එහෙම නැත්නම් සත් මාසකදීම වෙන්න පුළුවන්, සය මාසකදී වෙන්න පුළුවන්, පස් මාසකදී වෙන්න පුළුවන්, සාර මාසකදී වෙන්න පුළුවන්, තුන් මාසකදී වෙන්න පුළුවන්, දෙමාසකදී වෙන්න පුළුවන්, මාසයක් ඇතුළතදී මොනත් වෙන්න පුළුවන්. සමහර විටක අතිශයින්ම නුවණ මුහුකුරා ගිය කෙනෙකුට දෙසතියක් තුල පින්නතුනි මාර්ගඵල අවබෝධයකට එන්න පුළුවන්. අතිශයින්ම තියුණු ප්‍රඥාවක් තියෙන කෙනෙකුට සතියක් තුලදී උනත් මේ සතර සතිපට්ඨානය තුල සිත වඩනවා නම් මාර්ගඵල අවබෝධයකට එන්න පුළුවන්. පින්වත්නි, එපමණකුත් නෙවෙයි, උදේ කමටහන් ගත්ත කෙනාට හවස සන්දෑ භාගයේ වෙනකොට මරහත් මාර්ග ඥානිය උනත් සලසා ගන්න පුළුවන් සමත විදර්ශනාවන්ම වැඩෙන සුවිශේෂීම ධර්මපරයායක් තමයි සතර සතිපට්ඨාන දේශනාව කියන්නේ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඒක නිසා මේ ශාසනය තුල අවංකවම ධර්ම ප්‍රතිපදාවක් වඩන්න කැමැති සෑම ශ්‍රාවකයෙකු විසින්ම අත්‍යවශ්‍යයෙන්ම මේ ජීවිතයේ තුල දියුණු කළ යුතුම ධර්ම ප්‍රතිපදාවක් තමයි සතර සතිපට්ඨානය තුල සිත වඩනවා කියලා කියන්නේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි ගිහි ජීවිත ගත කරන අය අපි රැකී රක්ෂාවල් කරනවා, අපි ගොවිතැන් ආදී දේවල් කරනවා, අපි වෙළඳ ව්‍යාපාර ආදී කටයුතු කරනවා, ධනෝපායනයන් සිදු කරනවා.
ඒ වාගේම නොයෙකුත් පුද්ගලයන් එක්ක මේ ලෞකිකත්වයේ ඇතුලේ ඇලීම් බැඳීම් ඇති කරගෙන නොයෙක් ගැටීම් ඇති කරගෙන අපි බැඳීම් ඇතුලේ ගොඩාක් ජීවිතේ සංකීර්ණ කරගෙන ජීවත් වෙනවා. බොහෝ කාර්යබහුලව අපේ ජීවිත ගෙවිලා යනවා. ඉබඳු වූ අපිටත් මේ සතර සතිපට්ඨානය තුල සිත වඩන්න පුළුවන්ද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. පින්වත්නි, සතර සතිපට්ඨානය තුල යම්කිසි කෙනෙක් තමන්ගේ සිත වඩනවා කියලා කියන්නේ එයාට මේ ගතවන හැම මොහොතක්ම භාවනාවක් කියන එක. මල මුත්‍රා පහ කිරීමේ පටන් මේ ජීවිතයට අදාළ මේ පවත්තන සෑම ඉරියව්වක් තුලම සතර සතිපට්ඨාන ධර්ම වැඩෙනවා. ඒක නිසා ජීවිතයේ සෑම මොහොතක්ම භාවනාවක් බවට පත් කරගන්න පුළුවන් හැකියාවක් මේ සතර සතිපට්ඨානේ වඩන කෙනාට තියෙනවා. ඒක අවශ්‍ය වෙන්නේ අවංකවම මේ සතර සතිපට්ඨාන ධර්ම ඉගෙනගෙන ඒ තුල සිත වඩන්න තමන්ව පුරුදු පුහුණු කරගන්න එකයි. එතකොට භාවනාවකින් තොරව සිද්ධ වෙන දෙයක් වෙන ඇත්තේ නැහැ. තමන් නිදාගෙන ඉන්න මොහොත විතරයි භාවනාවක් වැඩෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන්. අත්දකින්න සෑම අත්දැකීම් මාත්‍රයක් තුලම භාවනාමය වශයෙන් සියල්ල ගලප ගන්න පුළුවන් හැකියාව සතර සතිපට්ඨානය තුල සිත වඩන කෙනාට තියෙනවා. ඒකයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ යම් කිසි කෙනෙක් අතිශයින්ම පෙර පින් ඇති හේතු සම්පත්තිය ඇති තියුණු ප්‍රඥාවක් ඇති කෙනෙකුට උදේගත් කමඨහන නිසා හැන්දෑ වෙනකොට පින්නතුනි මහරහත් භාවයට පත් වෙන්න පුළුවන් ප්‍රාතිහාර්ය මේ සතර සතිපට්ඨානය තුල තියෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේම අනුදැන වදාරනවා. පින්නතුනි, බුදුරජාණන් වහන්සේ මේ බව හුදු වචනයකට පමණක් දේශනා කළ ශාස්ත්‍රූවරයෙක් නෙවෙයි. උදේගත් කමඨහනින් හැන්දෑ වෙනකොට රහත් වෙන්න පුළුවන් කියන එක බුදුරජාණන් වහන්සේ ප්‍රායෝගිකවම ලෝකයට ඔප්පු කළා තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ධර්මසේනාධිපති ශාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ ළඟ පින්නතුනි ඇවිල්ලා පැවිදි වුණා ස්වර්ණකාර කියලා තරුණයෙක්. බොහෝමත්ම සුන්දර වූ චවි වර්ණයක් ඇති බොහෝමත්ම කඩවසම් තරුණ වයසේ පත්විච්ච කෙනෙක් තමයි ස්වර්ණකාර කියන මානවකයා. කොහොම නමුත් බුද්ධ ශාසනය පිළිබඳව මහා පුදුමාකාර පැහැදීමක් ඇති වෙලා බුද්ධ ශාසනයේ පැවිදි වුණා. පැවිදි වෙලා ධර්මසේනාධිපති ශාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ ගුරුහරුකම් ලැබමින් මේ ස්වර්ණකාර ස්වාමින් වහන්සේ ධර්ම ප්‍රතිපදාව වඩනවා. ධර්මසේනාපතින් වහන්සේ කල්පනා කළා මේ ස්වර්ණකාර භික්ෂුව බොහොම තරුණ කෙනෙක්, බොහොම රූප සම්පන්න කෙනෙක්, යොබ්බන මද ආදී තත්ත්වයන් මේ තරුණ වයසේ ඉන්න මේ ස්වාමින් වහන්සේ තුල ඇති වෙන්න පුළුවන්. ඒ වගේම පවතින රූප సౌందර්යයත් එක්ක සිත රාගයට, ලෝභයට නැමෙන්න පුළුවන් ඉඩ වැඩි. ඒක නිසා මේ භික්ෂුවට මේ ධර්ම ප්‍රතිපදාව වඩනකොට ඇති වෙන්න පුළුවන් ලකූම බාධාව තමයි සිත රාගයට නැමෙන්න පුළුවන්. ඒක නිසා ඒන් අත මුදවලා නිවන් වැඩ සලසා දෙන්නට නම් මේ භික්ෂුවට සුදුසුම කමඨහන වෙන්නේ අසුභ භාවනාව වඩන්න පුරුදු කිරීමයි කියලා පින්නතුනි ශාරිපුත්‍ර මහරහතන් වහන්සේ මේ ස්වර්ණකාර හාමුදුරුවන්ට අසුභ භාවනාව වඩන්න කමඨහන් දුන්නා. මාස 4ක් ගෙවුණා. උන්වහන්සේ අවංකවම භාවනාව වඩනවා. සතර සතිපට්ඨානය තුල උනත් සිත පිහිටුවමින් උන්වහන්සේ සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති කියන විදියට මන් තුල දැන් ලෝභසිත ක්‍රියාත්මක වෙනවා කියලා රාගසිත ඇතිවෙන තැනම සිත අඳුන ගන්නවා. ඇතැම් විට විරාගං වා චිත්තං විරාගං චිත්තන්ති පජානාති. එහෙම ලෝභසිත ක්‍රියාත්මක නොවන තැන මගේ සිත ලෝභයට රාගයට දැන් වැටිලා නැහැ කියලා ඒ විරාගසිත හොඳට අඳුන ගන්නවා. අවංකවම භාවනා ප්‍රතිපදාවක් දියුණු කරගෙන යන දිහා ධර්මසේනාපතීන් වහන්සේත් පසෙක ඉඳන් බලාගෙන ඉන්නවා. නමුත් උන්වහන්සේ කොච්චර භාවනා වැඩුවත් සමත භාවනා වශයෙන් උපචාර අර්පණා සමාධිමය ප්‍රතිඵලයක්වත් නැහැ. සෝතාපන්නාදී වූ විදර්ශනා ප්‍රතිඵලයක්වත් උන්වහන්සේට නැහැ.
උන්වහන්සේගේ කියලා වරදකුත් නැහැ. ප්‍රතිපදාවත් හොඳට වඩනවා. ධර්මසේනාපතින් වහන්සේ කල්පනා කළා දැන් මට කරන්න පුළුවන් උපරිම කමටහන් මන් දැන් දීලා තියෙනවා. නමුත් ඒ ස්වාමින් වහන්සේත් අවංකවම ප්‍රතිපදාව වඩද්දී පවා සමත විදර්ශනා ප්‍රතිඵල දැන් 4 මාසයක් ගෙවිලත් නැති නිසා තවදුරටත් කල් හරින එක මේක හොඳ දෙයක් නෙවෙයි. අපේ තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වෙතම මේ ස්වර්ණකාර භික්ෂුව පමුණුවලා නිවනට උපකාරී වන උපකාරයක් මං කරලා දෙන එක හොඳයි කියලා හිතලා දවසක් සාරිපුත්‍රයන් වහන්සේ ස්වර්ණකාර හාමුදුරන්ට කිව්වා එවත්නි ගමනක් යන්න තියෙනවා සූදානම් වෙන්නයි කියලා කිව්වා පිටත් වෙන්න. එදා ස්වර්ණකාර ස්වාමින් වහන්සේත් එකතු කරගෙන ධර්මසේනාපතින් වහන්සේ ආවේ පින්නතුනි උදේම බුදුරජාණන් වහන්සේව මුණ ගැහෙන්න. ඇවිල්ලා සරියුත් හාමුදුරුව බුදුරජාණන් වහන්සේට සියලු තොරතුරු ප්‍රකාශ කළා. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ කිසිදු ශ්‍රාවකයෙක් තුල නොපිහිටන්නා වූ ඉන්ද්‍රිය පරෝපරියත්ති අනාවරණ සබ්බඤ්ඤුතාදී වූ ෂඩ් අසාධාරණ ඥාන වලින් යුක්ත මහෝත්තමයන් වහන්සේ කෙනෙක්. කිසිදු ශ්‍රාවකයෙකුටවත් විශේෂ වෙන්නේ නැති ඉන්ද්‍රිය විශේෂතාවය බුදු කෙනෙකුගේ බුදුවැසට පින්නතුනේ විශේෂ වෙනවා. ඒ මොකද ඉන්ද්‍රිය පරෝපරියත්ති ඥානයක් අසාධාරණ ඥානයක් හැටියට තියෙන නිසා. ඒ වාගේම සෑම කෙනෙකුගේම තුල පවතින සමස්තයම පින්නතුනි ඊටාම හොඳින් භවාංගයේ තුල පවා පවතින සියුම් තැන් පවා බුදු ඇසකට අනාවරණය වෙනවා. සියල්ලක්ම වැටහෙනවා. හරියට මොන වගේද පින්නතුනි මේ ලෝකේ යම් කිසි කෙනෙක් කවදාවත්ම පොල් ගෙඩියක් දැකලා නැහැ. එයාට ලොකු පොල් ගෙඩියක් පෙන්වුවාම මතු පිටින් පේන පොල් පොත්තෙන් වැහිලා තියෙන ඒ පොල් ගෙඩිය ගැන එයාට ලොකු අවබෝධයක් නැහැ. තේරුම් ගන්න බෑ මේක මොන වගේද කියන එක. මහා ලොකු ගෙඩියක් වගේ තමයි පෙනෙන්නේ. හැබැයි පොල් ගෙඩිය ගැන හොඳට දන්න කෙනාට, දැකලා තියෙන කෙනාට, ඒ ගැන හොඳ අවබෝධයක් තියෙන කෙනාට මතු පිට පොල් ගෙඩිය පෙන්නනකොට මෙයා දන්නවා මේ පොල් පොත්ත යට පොල් ලෙල්ලක් තියෙනවා. ඒ පොල්ල යටින් පොල් කටුව තියෙනවා. පොල් කටුවට යට පොල් මදේ තියෙනවා. පොල් මදේත් මැද්දේ පොල් වතුරක් තියෙනවා කියලා. මතු පිටින්ම දැක්ක මේ අවබෝධය තියෙනවා. හරියට අනාවරණ ඥානය, ਸਰවඥතා ඥානයේ තියෙන බුදුරජාණන් වහන්සේ හරියට ඒ වාගේ. යම් ශ්‍රාවකයෙක් දැකපු ගමම් මේ ශ්‍රාවකයාගේ අහුමුළු දක්වාම භවාන්තරයේ තුල සැඟවී තියෙන සියුම් තැන පවා බුදුරජාණන් වහන්සේ දැකපු ගමම්ම අඳුන ගන්නවා. මොන ඉන්ද්‍රිය තත්ත්වයෙන්ද මේකේනා විශේෂ වෙන්නේ කියලා අඳුන ගන්නවා. ඒක නිසා ස්වර්ණකාර හාමුදුරන්ට තියෙන හේතු සම්පත්තියත් නිවන සිදුවන ගැනත් ගියා ඇසිල්ලකින් හඳුනාගත් බුදුරජාණන් වහන්සේ සිනහ පහල කරලා ධර්මසේනාපතින් වහන්සේට කිව්වා පින්වත් ශාරිපුත්‍රය දැන් ඔබ වහන්සේ වඩින්න හැන්දෑවට නැවත එන්න රහතන් වහන්සේ කෙනෙක් එක් කරගෙන යන්නේ කියලා සරියුත් හාමුදුරන්ට කිව්වා. සරියුත් හාමුදුරුව ස්වර්ණාකර හාමුදුරුව තමන්ගේ ශිෂ්‍ය නම බුදුහාමුදුරන්ට බාර දීලා පින්නතුනි ගියා. බුදුරජාණන් වහන්සේ ස්වර්ණාකර හාමුදුරුවොත් එක්ක පිණ්ඩපාතේ වැඩම කරලා නැවත විහාරයට පැමිණිලා දන්වළඳලා අවසානයේදී භාග්‍යවතුන් වහන්සේ ඒ ස්වර්ණකාර හාමුදුරුව කැඳවලා 이르දිමය රත් පියුමක් මැව්වා. රතු පාට පෙති තියෙන පියුමක් මැව්වා. මවලා ඒ ස්වර්ණකාර හාමුදුරුවන්ට කිව්වා මේ රත් පියුමත් අරගෙන ගිහිල්ලා ආවාසයේ එහා පැත්තේ තියෙන වැලි ගොඩේ මේ පියුම හිටවලා පසෙකට වෙලා බද්ද පරයන්කයෙන් වැඩ ඉඳගෙන හොඳට මේ නිලුම් මල දිහා බලාගෙන ඉන්නේ කියලා කිව්වා. ලෝහිතකං කියලා කමටහන් සජ්ජායනා කර ලෝහිතකං කියලා කියන්නේ පින්නතුනේ රතු පැහැයට. මේ රතු පාට පෙති ඇති මේ මලත් අරගෙන ස්වර්ණකාර හාමුදුරුව මොකද කළේ? භාග්‍යවතුන් වහන්සේ කිව්වා වගේම වැලිගොඩේ මල ගහලා නටුවෙන් පැත්තකට වෙලා ලෝහිතකං කියලා අර නිලුම් මලම අරමුණු කරගෙන භාවනාවට සිත යොමු කරගෙන හිටියා. ටික වේලාවක් යනකොට
ලෝහිතකං කියලා රතු පාටයි කියලා අර රතු පාට පෙති තියෙන මල දිහාම බලාගෙන ඉන්නකොට බාහිර සියලුම අරමුණු වලින් සිත ගැලවෙලා තමන්ගේ සිත අර රත් පියුම කෙරෙහිම යොමු වුණා. රතු වර්ණය කෙරෙහිම සිත පිහිටියා. පින්නතුනි ක්‍රමානුකූලව මොකද වුනේ? සිත තුල තිබුණු කාමච්ඡන්දාදී නීවරණ බැහැරට ගිහිල්ලා සිත සමාධිගත වෙන්න පටන් ගත්තා. උපචාර සමාධිය දක්වා සිත දියුණු වුණා. ඒනුත් මත්තේහි ලෝහිතකං කියලා නැවත නැවතත් රතු පැහැති පියුම කෙරෙහිම තම අරමුණ එක්තෙන් කරලා තියෙනකොට අර්පණා සමාධි දක්වා සිත වැඩුණා. ප්‍රථම ධානයටත්පත් වුණා. ඊළඟට උන්වහන්සේ චතුර්ථ ධානය දක්වාම ධාන වැඩුවා. භාග්‍යවතුන් වහන්සේ සුගන්ධ කුටියේ ඉඳලා බලාගෙන ඉන්නවා. දැන් බුදුරජාණන් වහන්සේට තේරුණා දැන් සමතයෙන් කරගන්න ඕනේ ප්‍රතිඵලය දැන් ආවා. දැන් හරි. දැන් චතුර්ථ ධානය දක්වාම සමාධිය දියුණු කරගත්ත භික්ෂුවක් මේ බුද්ධ ශාසනය. දැන් එහෙනම් මේ භික්ෂුවට ලබා දෙන්න තියෙන්නේ සමත පූර්වාංගම වුණා. දැන් විදර්ශනාවටයි සිත යොමු කළ යුත්තේ කියලා මෙතුවක් වෙලා වතුර හරියට මේ අලුත් වතුර ඉසමින් තියෙන ඊටාම නැවුම් මේ රත් පියුමක් ලෙසින් තිබිච්ච අර පියුම ක්‍රමානුකූලව මොකද කරේ? මැලවිලා යන ස්වභාවය දකින්නට ඉඩ දුන්නා. ඒ අතරතුරේම පින්නතුනේ අසලම තිබුණ නෙළුම් මලකට ඇවිල්ලා තරුණ ළමයි ටිකක් අර නෙළුම් විලේ තියෙන නොයෙකුත් නෙළුම් මල් නටුවෙන් ඇදලා උගුල්ලලා ගොඩට දානවා. ඊ타මත්ම නැවුම්ම පවතින නෙළුම් මල් මොකද වෙන්නේ? ටික වේලාවක් අර කඩලා ගොඩ දාලා තිබ්බහම ඒවා මැලවෙන්න පටන් ගන්නවා. එතකොට ඒ තුලත් අර ක්‍රමානුකූලව මැලවිලා යන රත්පියුම දිහා සිත අරමුණු කරගෙන ඉන්නකොට ඒ ස්වර්ණකාර හාමුදුරුවන්ට අනිත්‍ය සංඥාව ගැන ගැඹුරු අවබෝධය පහළ වුණා. වෙනස් වෙනවා කියන දේ. වෙනස් වීම තුල පවතින දුක අර මුල් ස්වභාවයේදී නැවුම්ම පවතිනකොට තිබිච්ච ඒ සුන්දර ගතිය දැන් නැති නිසා ඒ මලට තියෙන වටිනාකම ඇල්ම ක්‍රමානුකූලව නැති වෙන තැන අර හිත තුල මුලින් අල්ලගෙන තිබිච්ච ඒ ආස්වාදයේ දැන් සිතෙන් ඒ වෙනුවට ගැලවිලා යනවා කියන එක වැටහුණා. දුක්ඛ සංඥාව අවබෝධයෙන් ඇති කරගත්තා. අවසානයේදී අනාත්ම සංඥාව තුලත් සිත වඩලා පින්නතුනි ඒ හිඳි අරමුණේදීම විදර්ශනා වඩලා සෞඛ්‍යලෙසුන් නැසලා මහරහත් භාවයට ඒ ස්වර්ණකාර හාමුදුරුවපත් වුණා. හැන්දෑවි ධර්මසේනාපති ශාරිපුත්ත මහරහතන් වහන්සේ ඇවිල්ලා තම ශිෂ්‍ය මහරහත් භාවයට පත්විච්ච ස්වර්ණාකාර මහරහතන් වහන්සේ එකතු කරගෙන වැඩම කළා. බලන්න උදෑසන කාලේ ගත්ත කමටහනෙන් හැන්දෑ වෙනකොට මහරහත් වුණා. සරියුත් හාමුදුරුවන්ට පින්නතුනි මෙච්චර කාලයක් නොයේ කමටහන් දීලත් ඇයි මේ වැඩේ කරන්න බැරි වුනේ? සරියුත් හාමුදුරුවෝ නොදකපු මේ ස්වර්ණකාර හාමුදුරුවන්ගේ අතීත මේ පැතිකඩක් බුදුරජාණන් වහන්සේ අඳුනගත්තා. මොකද්ද? මේ හාමුදුරුවෝ පෙර ජාතීන් 500ක රන්කරුවෙක් වෙලා ඉඳලා තියෙනවා. රත්තරන් කම්හලේ වැඩ කරනකොට උදේ ඉඳන් හැන්දෑ වෙනකම්ම තමන්ගේ ඇස් දෙක රූපාරමුණ වෙන්නේ පින්නතුනි ගිනි දැල්ල. හරියට නෙළුම් පතක් වාගේ අර රත්තරන් උණු කරනකොට ඒ ගිනි දැල්ල දිහාම බලාගෙන ඉඳලා උන්වහන්සේගේ භවාන්තරය තුල රත් පැහැති නෙළුම් පැහැයක් මේ නෙළුම් පතක් වැනි මේ ගිනි දැල්ල හොඳට භවාංගය තුල හොඳට සිත එකතෙන් කරන්න පුළුවන් කියන ඒ මේ ආරම්මණය තුල සිත පිහිටවන්න පුළුවන් ස්වභාවය සැඟවිලා තියෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ අනාවරණය කරගත්තා. ඒක නිසා තමයි උන්වහන්සේට ඒ කමඨහන දුන්නේ. එතකොට ඒ කමඨහනේ නැගී ඉඳලා හැන්දෑ වෙනකොට පින්නතුනේ මහරහත් භාවයට පත් උනේම මේ සතර සතිපට්ඨානාගත ක්‍රමවේදයක් තුලම සමත විදර්ශනා වඩපු නිසාමයි. ඒක නිසා බුදුරජාණන් වහන්සේ මේ දේශනාව තුල අපට පැහැදිලි කළේ
යම් කිසි කෙනෙක් සතර සතිපට්ඨානය වඩනවා නම් එයාට පුදුමාකාරී ප්‍රාතිහාර්ය තමන්ගේ ජීවිතයේ ඇතුලේ දකින්න පුළුවන්. පින්වත්නි, මේ සතර සතිපට්ඨානය නම් වූ එකම දේශනාව තුලම නිවන් දොරටු 21ක්ම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා. එතකොට සතර සතිපට්ඨානය තුල යම් කිසි කෙනෙක් සිත වඩනවා කියලා කියන්නේ එයාට නිවන් දොරටු 21ක් මේ සූත්‍රය ඇතුලේ හමු වෙනවා. නිවන නැමැති මාර්ග ලෝකෝත්තර මාර්ග ඥාන නැමැති தත්ත්වයට ළඟා වෙන්නට දොරටු 21ක්ම එකම දේශනාව ඇතුලේ තියෙනවා. ඒක නිසා මේ දේශනාව මාර්ගඵල අවබෝධය අපේක්ෂා කරන ඒ සමත විදර්ශනා වඩන යෝගාවචරයන්ට අතිශයින්ම ප්‍රයෝජනවත් දේශනාවක්. එදා භාග්‍යවතුන් වහන්සේ කුරු ජනපදයේදී මේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව සිද්ධ කළාම දේශනාව අවසානයේ 30000ක් දෙනා මහරහත් භාවයට පත් වුණා. පින්වත්නි, එතෙන් පටන් මේ අද දක්වා මේ මොහොත දක්වාම සතර සතිපට්ඨානය තුල සිත වඩලා මගඵල අවබෝධ කළ අය ගණනය කළොත් නිමක් නැති තරම් පිරිසක් මගඵල අවබෝධ කරලා තියෙනවා සතර සතිපට්ඨානය ඇතුලේ. ඒක නිසා මේ සතර සතිපට්ඨානයේ තියෙන නිවන් දොරටු 21 හඳුනාගෙන ගිහි ජීවිතයක් ඇතුලේදීම උනත් කෙනෙකුට සතිපට්ඨානය වඩන්න පුළුවන් ස්වභාවය තමයි අපි මේ දේශනාව ඇතුලෙන් පින්නතුන්ලාට හඳුන්වලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ. මේ දේශනාව ආරම්භයේදීම භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්නා සතර සතිපට්ඨානය වඩන කෙනාට ප්‍රතික්ෂේපානිසංස 4කුයි ප්‍රතිලාභානිසංස 3කුයි ලැබෙනවාය කියලා. කෙනෙකුට ලැබෙන ප්‍රතික්ෂේපානිසංස 4 තමයි පින්නතුනි ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය. ශෝකය පරිදේවය කියන මේ දුක් තත්ත්වයන් ඉක්මවාගෙන යන්න පුළුවන්. ඊළඟට දුක්ඛ දෝමනස්සේනොත් දුරු කරගන්න පුළුවන්. මේ ප්‍රතික්ෂේප ආනිසංස 4 සතර සතිපට්ඨානේ වඩන කෙනාට ලැබෙනවා. ශෝකය කියලා කියන්නේ ඥාති ව්‍යසනාදී නොයෙකුත් හේතුන් නිසා අපට ඇතිවෙන්නා වූ එක්තරා විදිහක මූලිකම දුක්සහගත තත්ත්වයක්. ඊළඟට ඒ தත්ත්වය තවදුරටත් වර්ධනය වෙච්ච අවස්ථාවක් තමයි පරිදේවය කියලා කියන්නේ. දැන් ශෝකයට හිතපත් වෙනකොට සිත තුළ යම්කිසි ආකාරයක පීඩන තත්ත්වයක් තියෙනවා. ඒ தත්ත්වය එතනකින් සීමා කරගත්තේ නැති වුණොත් ඒ ශෝකීය தත්ත්වය තවදුරටත් හිත ඇතුලේ වැඩුණොත් ඊළඟට ඒක පරිදේවයක් දක්වා උත්සන්න වෙනවා. පරිදේවය කියලා කියන්නේ අඬනවා, දොඩවනවා. තවත් විදිහකින් කිව්වොත් කියව අඬන්නත් පටන් ගන්නවා. දැන් අපේ හිතට ඉස්සල්ලාම ඇතුළු වෙන්නේ අනිෂ්ඨාරම්මන ඇතුලේ ශෝකයක්. අපි අකමැති දේවල් සිද්ධ වෙනකොට අපි බලාපොරොත්තු දේවල් ඉටු වෙන්නේ නැතිකොට පින්නතුනි ඉස්සල්ලාම හිතට පුංචි ශෝකයක් තමයි ඇති වෙන්නේ. එතකොට මේ පුංචි දේවල් පවා අපට දරා ගන්න බැරි වුණොත් ඒවා පිළිගන්නට තරම් මානසික ශක්තියක් අපි ළඟ නොතිබ්බොත් ඊට පස්සේ අපි තවදුරටත් දුර්වල වෙලා මොකද වෙන්නේ? පරිදේව තත්ත්වයට ඒක වර්ධනය කරගන්න. ඒ කියන්නේ අඬන්න පටන් ගන්නවා. සමහර කෙනෙකුට සමහර දේවල් දරා ගන්න අමාරුයි කියනවා. හිතට දුකක් ආපු ගමන් අඬනවා. සමහරු කෙලවරක් නැතුව කියව අඬනවා. එනම් මේ සතර සතිපට්ඨානය තුළ සිත යම්කිසි කෙනෙක් වඩනවා නම් ඔන්න එයාට ඉස්සල්ලාම ලැබෙන ආනිසංස දෙකක් තමයි ශෝකය නැති කරගන්නත් පුළුවන්, පරිදේවය නැති කරගන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ ජීවිතේ අපි මුහුණ පානකොට නොඑක් සංසිද්ධීන් වලට අපි මුහුණ දෙනවා. පින්වත්නි, සමහර දේවල් වලට අපි දැම්ම මේ සාමාන්‍යයෙන් විදිහට තේරුම් ගත්තොත් අපි මානසික වශයෙන් දුර්වල වෙලා ඉන්නකොට, අපි ආධ්‍යාත්මික වශයෙන් කිසිදු පොහොසත්කමක් නොලබා ඉන්නකොට සුළු දේවල් නිසා පවා අපි දේවල් වලට පසුතැවෙනවා, අඬනවා, වැළපෙනවා. නමුත් අපි නොයෙකුත් දේවල් නිසා සිත ශක්තිමත් කරගත්තම, අපි නොයෙකුත් අත්දැකීම් ඇතුලේ පරිණත වෙනකොට, දේවල් තේරුම් ගන්න ඉගෙන ගත්තට පස්සේ සමහර විට මුල් කාලේ අඬපු දේවල් වලට අපි අඬන්නේ නැහැ. ඉස්සර අපි දුක් විච්ච දේවල් වලට දැන් අපි දුක් වෙන්නේ නැහැ, ගණන් ගන්නෙ නැහැ.
ඒ මට්ටමට සිත ශක්තිමත් වෙනවා. කෙනෙකුට සතිපට්ඨානය තුල සිත වඩන්න පුළුවන්. ඊළඟට දෙවෙනි ආනිශංස දෙක තමයි ප්‍රතික්ෂේප වන දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය. එකක් තමයි දුක්ඛ කායික දුක් ඉවසන්න පුළුවන් ශක්තිය ඇති වෙනවා. දැන් මේ ජීවිතේ දැන් මේ වෙලාවේ මේ බණ කියන වෙලාවේ මමත් බණ අහන වෙලාවේ ඔය ඇත්තනොත් කියන අපි හැමෝම මේ මොහොත තුල ලොකු කායික දුකකින් ඉන්න අය නෙවෙයි. අපිට සමහර විට ඊතරම් බරපතල රෝග තත්ත්වයන් එහෙම කායිකව මේ වෙලාවේ නැති වෙන්න පුළුවන්. හැබැයි යම් දවසක අපිට මේ ජීවිතය ඇතුලේ මහා බරපතල බොහෝ දරුණු කායික පීඩාවන් ඇතිවන රෝගාබාධ ඇති වුණොත් පින්නතුනි කොහොම දුක් ගෙවන්න වෙයිද කියලා අපිට කියන්න බෑ. සමහර විට වකුගඩු රෝග ඇති වෙනවා වෙන්න පුළුවන් මේ ජීවිතේ යම් දවසක. පිළිකා රෝගයේ වැනි රෝග තත්ත්වයන් වලට අපටපත් වෙන්න සිද්ධ වෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අනතුරු ආදී දේවල් වලටපත් වෙලා එකතෙන් වෙලා කිසි කෙනෙකුගේ හවුහරණක් නැතුව අපට ජීවිතේ ගොඩාක් අසරණ තත්ත්වයට වැටෙනවා වෙන්න පුළුවන්. හැබැයි ඒ ඇතිවෙන්නා වූ කායික දුක්වලදී කඩා වැටෙන්නේ නැතිව කායික වේදනාවන් සියල්ලක්ම දරා ගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. දුක්ඛ කිව්වේ ඒකයි. ඊළඟට දෝමනස්සානං අත්තංගමාය. දුම්නස කියලා කියන්නේ මානසික කම්පනයන් විඳ දරා ගන්න පුළුවන් ශක්තිය. දැන් අපිට සමහර දේවල් සම්බන්ධව ඇතැම් විට ජීවිතයේ නොඑක් මානසික කම්පනයන්, මානසික පීඩාවන් ඇති වෙනවා. ජීවිතයේ එක් සිද්ධියක් නිසා ජීවිතේ බොහෝ දේවල් තිබ්බත් අපිට සමහර විට ජීවිතය ගැන තෘප්තිමත් භාවයක් නැහැ. මොකද කම්පනයක් අපේ ඇතුලේ ලොකු පීඩනයක් තියෙනවා. නමුත් සතර සතිපට්ඨානය තුල යම් කෙනෙක් සිත වඩනවා නම් එයාට කායික දුක් ඉවස ගන්න පුළුවන් වගේ තමයි මානසික පීඩනයන් දරා ගන්න පුළුවන් ශක්තියක් ඇති වෙනවා. ඔන්න ඔය කියන ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියන தත්ත්වයන් ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ප්‍රතික්ෂේප ආනිසංස 4ක් ලැබෙනවා. ඊළඟට ප්‍රතිලාභ ආනිසංස 3ක් ලැබෙනවායි කියලා කිව්වා. එකක් තමයි සත්තානම් විසුද්ධිය. අපි තුල විසුද්ධියක් ඇති කරගන්න පුළුවන්. විසුද්ධිය කියලා කිව්වේ පිරිසිදු කමක්. තවත් විදිහකින් කිව්වොත් සත්පුරුෂ කමක් ඇති කරගන්න පුළුවන්. දැන් අපි පින්වත්නි අපිරිසිදු අය. එහෙම නැත්නම් අපි අසත්පුරුෂ අය. ඇයි අපි අපිරිසිදු අසත්පුරුෂය කියලා කියන්නේ? අපේ సంతානේ විස තියෙනවා. මොනවද ඒ විස? කෙලෙස් විස. රාගය තියෙනවා, ද්වේෂය තියෙනවා, මෝහය තියෙනවා, ඊර්ෂ්‍යාව තියෙනවා, මදය තියෙනවා, මානය තියෙනවා, මාත්සර්යය තියෙනවා. ওই විදිහට 1500ක් විතර කෙලෙස් විස අපේ ඇතුළාන්තේ තියෙනවා. එතකොට අපේ ඇතුළාන්තේ කෙලෙස් විස තියෙනවා කියලා කියන්නේ හරියට අර විසකුරු සර්පයෝ වාගේ තමයි සමහර අය. ඇතුළාන්තේ අසත්පුරුෂකම් පිරීලා. ඒ අසත්පුරුෂකම් කියන්නේ වෙන මොනවාවත් නෙමෙයි කෙලෙස් විස. එතකොට කෙනෙකුට ඒ කෙලෙස් විස ඇතුළාන්තේ මකාගෙන පවිත්‍රත්වයක්, පාරිශුද්ධ බවක් ඇති කරගන්න පුළුවන් නම් ඒ පාරිශුද්ධත්වයේ තුලින්ම මේ සාමාන්‍ය ලෞකිකත්වයේ ඉක්මවාගෙන ගිහිල්ලා ලෝකෝත්තර දියුණුවක් ලැබමින්, ආධ්‍යාත්මික දියුණුවක් ලැබමින් සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරහත්, පසේබුදු, ලෝතුරා බුදු ආදී ඕනෑම පවිත්‍රත්වයකට ළඟා වෙන්න පුළුවන් හැකියාව තියෙන්නේ සතර සතිපට්ඨානය තුල සිත වඩනකොටමයි. ඊළඟට ඥායස්ස අධිගමාය, નિરાයාසයෙන්ම වාගේ ආර්ය අෂ්ටාංගික මාර්ග ප්‍රතිපදාවට අනුගත වෙන්න පුළුවන්. සම්මාදිට්ඨිය පූර්වාංගම වෙලා ඉන්මත්තේහි සම්මා සංකප්පාදී වූ මේ මාර්ගාංග තුල ජීවිතය හැඩගැහෙන්න පුළුවන්කම ලැබෙනවා. ඥායස්ස අධිගමාය. ඒ නිසාම පින්නතුනි සෝතාපන්න ආදී වූ ලෝකෝත්තර මාර්ග ඥාන පිළිවෙලින් සාංශාරික දුක් වලින් අත මිදිලා නිවන් වැඩ සලසා ගන්න පුළුවන්. ඒ නිසා කිව්වා නිබ්බානස්ස සච්චි කිරියාය. එනම් මේ දේශනාව ආරම්භයේදීම පෙන්වුවා ප්‍රතික්ෂේපානිසංස 4යි ප්‍රතිවේදානිසංස 3ක් හැටියට අපට ආනිසංස ලැබෙනවා සතර සතිපට්ඨානෙ වඩනකොට. එතකොට ඔය සතර සතිපට්ඨානෙ වැඩෙද්දී පින්වත්නි සිද්ධ වෙන්නේ ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ. ආතාපි කියලා කිව්වේ කෙලෙස් තවන වීරයට. දැන් අපේ ඇතුළාන්තයේ තියෙන රාග ද්වේෂ මෝහ ආදී කෙලෙස්
ඇතුලාන්තේම ගිනි තියලා තවලා පුච්චලා දාන වැඩපිළිවෙලක් තමයි සතර සතිපට්ඨානය කියලා කියන්නේ. සම්පජානෝ සතිමා, සම්පජාන කියලා කියන්නේ නුවණට, සතිමා කියලා කියන්නේ සිහියට. ওই වචන දෙකම එකට එකතු කරලා ගන්න වචනයට අපි කියනවා සිහි නුවණ. හොඳ සිහි නුවණක් ඇති වෙනවා. සිහි නුවණ වැඩෙන්න තමයි ආතාපි කෙලස් තැවීම සිද්ධ වෙන්නේ. පින්වත්නි, ඒ අනුව සිද්ධ වෙන්නේ කුමක්ද? කායානුපස්සනාව. කය අනුව සිහිය පිහිටවනවා, සිහි නුවණ පිහිටවනවා, කෙලස් තැවෙනවා. ඊළඟට වේදනානුපස්සනා, වේදනාව අනුව සිහි නුවණ වැඩෙනවා. චිත්තානුපස්සනා, සිත අනුව සිහි නුවණ වැඩෙනවා. ධම්මානුපස්සනා, ධර්මයන් අනුව සිත වැඩෙනවා. එතකොට මේ කියන සතර සතිපට්ඨානය තුල නිවන් දොරටු 21ක් දිගහැරෙනවා. එයින් කායානුපස්සනාව තුල නිවන් දොරටු 14ක් තියෙනවා. වේදනානුපස්සනාව තුල නිවන් දොරටුවක් තියෙනවා. චිත්තානුපස්සනාව තුල නිවන් දොරටුවක් තියෙනවා. ධම්මානුපස්සනාව තුල නිවන් දොරටු 5ක් තියෙනවා. දැන් මේ නිවන් දොරටු 21 හැදෙන්නේ කොහොමද? කායානුපස්සනාවේ 21යි, වේදනානුපස්සනාවේ 1යි, චිත්තානුපස්සනාවේ 1යි, ධම්මානුපස්සනාවේ 5යි. වැඩිපුරම එහෙනම් නිවන් දොරටු ටික තියෙන්නේ කොහෙද? කායානුපස්සනාවේ. කය අනුව බලලා සමත විදර්ශනා දියුණු කරන් යන්න පුළුවන්. කායානුපස්සනාවේ හමු වෙන පළවෙනිම නිවන් දොරටුව තමයි ආනාපානය කියලා කියන්නේ. ආනාපාන පබ්බය. ආන කියලා කියන්නේ ආශ්වාසයට. අපාන කියලා කියන්නේ ප්‍රාශ්වාසයට. දැන් මේ අපේ කයේ තුල පවතින එක්තරා කාය කෘත්‍යයක් තමයි ආශ්වාස ප්‍රාශ්වාසය කියලා කියන්නේ. දැන් මම මේ බණ කියන වෙලාවෙත්, ඔය ඇත්ත බණ අහන වෙලාවෙත් අපිට සිහියක්, නුවණක්, කල්පනාවක් නොතිබ්බාට මේ මොහොත තුලත් කය තුල ආශ්වාස ප්‍රාශ්වාස කෘත්‍යයක් සිදු වෙනවා. එතකොට ආනාපාන සතිය වඩන වෙලාවේදී අපි කරන්නේ ආනාපාන සතිය වඩනවා කියලා හුස්ම ගන්න පිට කරන්න මහන්සි ගන්න එකක් නෙවෙයි. ආශ්වාසයේ ප්‍රාශ්වාසයේ નિરાයාසයෙන්ම මේ අපි තුල සිද්ධ වෙන දෙයක්. අපි කරන්නේ පින්නතුනි අන්න ඒ ආශ්වාස ප්‍රාශ්වාස කෘත්‍යය පිළිබඳව නිරීක්ෂණය කිරීමක්. සතෝව අස්ස සති, ආශ්වාසයේ වෙනකොට සිහියෙන්ම දකිනවා අන්න හුස්ම ඇතුළු වෙනවා. දැන් ඊළඟට සතෝව පස්ස සති, මෙන්න හුස්ම පිට වෙලා යනවා. ඊළඟට ඒ තුල නුවණත් වඩනවා. කොහොමද නුවණ වැඩෙන්නේ? දීගං වා අස්ස සන්තෝ දීගං අස්සසා මීති පජානාති. මං කල් වේලා අරගෙන බොහොම හිමීට දීර්ඝ ලෙස හුස්ම ආශ්වාස කරගන්නවා, ඇද ගන්නවා. ඊළඟට අපේ හුස්ම මේ බොහොම කල් වේලාගෙන හිමීට නම් පිට වෙලා යන්නේ දීගං වා පස්ස සන්තෝ දීගම් පස්සසා මීති පජානාති. මම හුස්ම පිට කරන්නේ කල් වේලා අරගෙනයි කියලා දකිනවා. කෙටියෙන් වෙනවා නම් රස්සං වා අස්ස සන්තෝ, එහෙම නැත්නම් රස්සං වා පස්ස සන්තෝ. ඊළඟට පින්වත්නි පියවරේදී කියනවා සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සා මීති සික්කති. ආශ්වාසයට අදාළ ප්‍රාශ්වාසයට අදාළ කෘත්‍යය තුල සමස්තය දකිමින් ආශ්වාසය හඳුනා ගන්නවා, ප්‍රාශ්වාසය හඳුනා ගන්නවා. කොහොමද සමස්තය දකිනවා කියන්නේ? අපේ ආශ්වාස කෘත්‍යයේ මුලක් තියෙනවා, මැදක් තියෙනවා, අගක් තියෙනවා. ප්‍රාශ්වාස කෘත්‍යයේ මුලක් තියෙනවා, මැදක් තියෙනවා, අගක් තියෙනවා. ආශ්වාස කෘත්‍යයේ මුලම තමයි පින්නතුනි නාසිකාග්‍රය, මේ නාස් කෙළවර. අපි හොඳට භාවනාවකට ගිහිල්ලා හොඳට මෙනෙහි කළාම නොදැනුවත්වම වාගේ ඊටාම සියුම් කායික චලනයකින් මේ නාස් කෙළවරින් හුස්ම අදින ගතියක් තියෙනවා ඇතුළට. දැන් අපි මේක දැන් මෙහෙම ඉන්න වෙලාවට ඒක තේරෙන්නේ ආනාපාන සතිය වඩනකොට තේරෙනවා මේ හුස්ම රැල්ලක් ඇවිල්ලා මේ නාසිකාග්‍රය මත වැදෙනවා වගේ අපි හුස්ම අදින ගතියක් තියෙනවා. ඒක තමයි මුල. නාසිකාග්‍රයෙන් හුස්ම අදිද්දී ඒ ඇද ගන්නා වූ වාතය, එහෙම නැත්නම් නාසිකා වාතය පපු ප්‍රදේශයේ තුල සියුම් චලනයක් කරනවා තේරෙනවා. ඒ කියන්නේ පෙනහළු ආශ්‍රිතව ඒ ආශ්වාසයේ ඇදී ගැනීමක් පෙනෙනවා. ඊළඟට ඒ තමයි මැද. ඊළඟට ඒකේ අග තමයි නාභිය ප්‍රදේශය. නාභිය ප්‍රදේශය කියන්නේ හුස්ම නාභිය දක්වා යනවා කියන එක නෙමෙයි. උදරය චලනය කරනවා. ඒ කියන්නේ බඩ පුම්බනවා.
පිට කරනකොට මොකද කරන්නේ? උදරයෙන් හෙවත් නාභිය ප්‍රදේශයෙන් බඩ හකුලවනවා. බඩ හකුලවනකොට මැද ප්‍රදේශයේදී පපු ප්‍රදේශයෙන් ආයෙත් වෙනහළු ආශ්‍රිතව චලනයක් තේරෙනවා. ඊළඟට එහි අග කොටස වන නාසිකාග්‍රයෙන් හුස්ම එළියට විසි වෙනවා කියලා තේරෙනවා. එතකොට සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සා මීති සික්කති කියන තැන දක්වාම ওই ගිහි ජීවිත ගත කර නැත්ත හැටියට ඔය ඇත්තන්ටත් අපටත් කොයි කාටත් ආනාපාන සතිය වඩන්න පුළුවන්. ආනාපාන සතිය තුලම සිත රඳවනවා කියලා කියන්නේ එයා නොදැනුවත්වම උපචාර අර්පණා හැටියට එයා සමාධිය දියුණු කරන කෙනෙක් වෙනවා. එහෙනම් මේ ප්‍රතිපදාව ඇරෙන්නේ සමත පූර්වාංගමයි. එතකොට ආනාපාන සතිය තුල සමතේ වැඩෙන කෙනා සමත පූර්වාංගම විදර්ශනාවකට එළඹෙනවා. විදර්ශනාවකට එළඹෙද්දි මොකද වෙන්නේ? ආනාපාන සතිය තුලත් පුළුවන් ඕනේ නම් විදර්ශනාව මේ විදියට දියුණු කරන් යන්න. එහෙම නැත්නම් මේ කායානුපස්සනාවේ දෙවෙනි නිවන් දොරටුවේදී කියනවා ඉරියාපත පබ්බය. ඉරියව් පවත්තන විදිය ගැන සිහිය උපද්දවනවා. ගච්ඡන්තෝ වා ගච්ඡාමීති පජානාති. දැන් අපි ඇවිදිනකොට ඇවිදිනවා කියන සිහිය ඇති කර ගන්නවා. දැන් ඔය හිතන්නකො උදේ gedara ගේ ඇතුළක ගෙදරම වැඩ කරන කෙනෙක් කියලා මුළු දවසම ගෙදර ඇතුලේ වැඩ කරගෙන ඉන්නේ. පින්වත්නි උදේ ඉඳන් රෑ නිදා ගන්නකම් ගේ ඇස්සේ කොච්චර ඇවිදිනවද? අපි උදේ ඉඳන් හැන්දෑ වෙනකම් ගේ ඇතුලේම ඇවිදපු ප්‍රමාණය බැලුවොත් කොච්චරනම් ප්‍රමාණයක් ඇවිදලා ඇද්ද? ඔය කැමරා එකක් වගේ තියනවා නම් තියලා අපි වැඩ කරන විදිය ටිකක් වේගවත් කරලා බැලුවොත් අපි දැකලා තියෙනවානේ වේගෙන් එහෙට යනවා මෙහෙට යනවා ආයෙත් යනවා මෙහෙම එනවා නොඑක් වැඩ කරනවා. හැබැයි අපි හැන්දෑ වෙනකොට බැලුවොත් මං කොච්චර ඇවිද්දද කියලා අපිට කල්පනාවක් නැහැ. අපිට සිහියක් නැහැ අපි ඇවිද්දද කියලාවත්. ඒ මොකද අපිට සතිමත් භාවයක් නැහැ. එහෙනම් ඉරියාපතේ තුල සිද්ධ කරන්නේ ඉරියව් පැවැත්වීම ආදී දේවල් ගැන සිහිය ඇති කරනවා. ඒ සිහිය ඇති වෙද්දි පින්නතුනේ ඒක අවසානයේදී විදර්ශනාවකටයි යන්නේ. හේතුව තමයි ඇවිදින්නේ ගමන් කරන්නේ කවුද කවරෙක්ද මේ හැසිරෙන්නේ? ඒ හැසිරෙන කෙනා මමයි කියලා අපි මේ හිතුවාට එතන මමය කියලා ක්‍රියාත්මක වෙන්න කෙනෙක් නැහැ. එතන පවතින ස්කන්ධ ක්‍රියාකාරීත්වයක්. ඒක නිසා ඉරියාපත පබ්බේ කියන්නේ ඍජු විදර්ශනාවක්. ඊළඟට චතු සම්පජඤ්ඤ කියලා සම්පජානකාරීත්වයේ පිළිබඳව පැතිකඩ 4ක් මෙනෙහි කරනවා කය පිළිබඳව ඍජු විදර්ශනාවක්. ඊළඟට පටික්කුල මනසිකාරය මේ කයේ තියෙන ස්වාභාවික අපවිත්‍රතාවය ගැන මෙනෙහි කරනවා පිළිකුල ගැන. ඔකට අපි කියනවා දෙතිස් කුණප කොට්ටාස ගැන හිතනවා කියලා. දැන් අපි කොච්චර බලන් උදේට අවදි වෙලා දත් මැදලා ඇඟපත හොදලා කොච්චර පිරිසිදු වුණා ටික වේලාවක් යනකොට ආයෙත් දාඩිය දානවා. ඊළඟට කට ඇතුලෙන් දුර්ගන්ධය වහනය කරන්න ටික ටික පටන් ගන්නවා. ඊළඟට කට ඇරියොත් සෙම ඊළඟට කෙල නාසයෙන් සෙම සොටු ආදිය මේ ශරීර කූඩුව ඇතුළ හරියට ඇවිදින වැසිකිලි වලවල් වාගේ පිට උපේට මොන දේවල් පෙන්නුවත් පින්නතුනි මේ කය ඇතුලේ මුත්‍රා පිරීලා තියෙනවා. මේ කය ඇතුලේම මල තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් අපි අපේ කටේ තියෙන කෙල ටිකක් පිටට ගැහුවත් ආය ආපසු හැරිලා අපිවත් බලන්නේ අපේ කෙල දිහාවත් පිළිකුල්. හැබැයි මේ කෙල ඔක්කොම මේ අපේ ඇතුලාන්තයේමයි අපි රඳවගෙන ඉන්නේ. එහෙනම් අපේ ඇතුලාන්තයේ තුල පවතින කුණප ගැන අපිම මෙනෙහි කරලා බලනවා. ඊළඟ මේවා වඩනකොට සමත පූර්වාංගම විදර්ශනාවකට එනවා. ඒ කියන්නේ අපි ළඟ තියෙන රාගාදී කෙලෙස් දුර්වල වෙන්න පටන් ගන්නවා. ඊළඟට ධාතු මනසිකාරයේ පින්නතුනි පස්වෙනි දොරටුව. ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ හැටියට මේ කය පිළිබඳව කය සැකසී තියෙන ස්වභාවය ගැන මෙනෙහි කරනවා. ඍජු විදර්ශනාවක් වැඩෙනවා. ඊළඟට මේ ජීවිතේ කුමන තත්ත්වයන් තරාතිරමන් ගොඩනගාගෙන ජීවත් වුණත් අද මැරුණොත් මැරිච්ච මොහොතේ ඉඳන් මට වෙන්නේ මොකද්ද කියන එකයි ඊළඟට හිතෙන්නේ. පළවෙනි සීවතිකේදී කියනවා පළවෙනි පැය 24 යනකොට පින්නතුනි උද්දුමාතක ඉදමෙනවා. සමහර විට දැන් අපි ලස්සන කරලා හැඩ කරලා කෙට්ටු වෙලා ජිම් ගිහිල්ලා මොනවා කරගෙන හිටියත් කෙනෙක් මැරිලා පළවෙනි පැය 24 යනකොට එයා කවුරු වුණත් භික්ෂුවක් වෙන්න පුළුවන්, ගිහියෙක් වෙන්න පුළුවන්, ස්ත්‍රියක් වෙන්න පුළුවන්, පුරුෂයෙක් වෙන්න පුළුවන්. එයා ඉදමෙන්න පටන් ගන්නවා.
ඊළඟට දෙවෙනි පැය 24 යනකොට විනීලක කළු පැහැ ගැන්වෙන්න පටන් ගන්නවා. ඉන්න කාලේ රූපේ කොච්චර ලස්සන කරන්න හැදුවත් අවසානයේදී කළු පැහැ ගැන්වෙන මෘත ශරීරය. තුන්වෙනි පැය 24 යද්දී, ඒ කියන්නේ පැය 72 ළඟා වෙද්දී මොකද වෙන්නේ? විපුබ්බක ජාතෝ. ඇතුලාන්තයේ කුණු වෙනකොට පින්නතුනි කන් සිදුරු වලින් සැරව ගලන්න පටන් ගන්නවා. ඕජාව ගලන්න පටන් ගන්නවා. නාස් සිදුරු වලින් ඕජාව ගලන්න පටන් ගන්නවා. දැන් ඔය මල සිරුරු දැන් අපි එම්බාම් කරන හින්දා ඔය පේන්නේ නැහෙනි දවස් 3ක් මලගෙදර මේ මෘත ශරීරයේ තිබ්බයි කියලා. ඒක නිසා තමයි සමහරු ඒකිනුත් මුලා වෙලා ඉතින් මිනිහ අතපත ගන්නවා, අල්ලනවා. මගේ අම්මා, මගේ තාත්තා, මගේ පුතේ කියලා අල්ලනවා. නිකමට හිතන්න පින්වත්නි, කන් සිදුරු වලින් වතුර වගේ ගලනවා නම්, නාස් සිදුරු වලින් ගලනවා නම්, දුගඳ වහනය කරනවා නම් කවුරුවත් කෙනෙක් අර සැරවල්ලයි ධනේ මගේ අම්මා, මගේ දරුවෝ කියලා නෑ. ඒ පිළිකුල ඇති වෙනවාමයි. ඒක නිසා අපි මොන දේවල් මවාගෙන ජීවත් වුණත් අවසානයේදී දවස් 3ක්වත් අපේ මල සිරුරක්වත් ගෙදරක කවුරුත් තියාගන්නේ නෑ. ඒ කියන්නේ අපි මල සිරුරටත් මමත්වයේ ඇති කරගෙන හිටියට දවස් 3 යනකොට ගෙයින් එළියට දානවා. ඒ මල සිරුරට ආයේ කවුරුත් ආයේ මමත්වයක් ඇති කරගන්නේ නැහැ. මොකද දන්නවා කුණු වෙලා යනවයි කියලා. කුණු ගොඩකට කවුරුත් කැමති වෙන්නේ නැහැ. ඊළඟට ලේ මස් සහිත නහරින් බැඳුණු ඇටසැකිලි ආදී වශයෙන් සීවතික 3ක් යනවා. ඊළඟට ඇටකඩු ගොඩක් විතරක් තියෙනවා. පින්නතුනි අවසානයේදී අවුරුද්දක් විතර මැරිලා ගියාට පස්සේ ඇටකටු තියෙනවා. අවුරුද්දක් ඉක්මවලා ගියාට පස්සේ නිකන් ඇටකටු කෑලි තියෙනවා. හිතන්නකෝ අපි අවුරුදු 5කට විතර පස්සේ අපේ අම්මා තාත්තා මැරිලා වෙනත් අපේ ඥාති කෙනෙක්ගේ මලගයක් හින්දා සොහනට යනවා වල කපන්න. අපිට මේ වල කපා ඉන්නකොට පින්වත්නි නොඑක් ඇටකටු කෑලි හම්බෙනවා. අපි පයින් ගහලා පැත්තකට දානවා. අතින් අරගෙන විසි කළා දානවා. සමහර විට විසි කරන්නේ අපේ අම්මා තාත්තගෙම ඇටකටු කෑල්ලක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ හරි අනන්‍යතාවයක්වත් අන්තිමේටම නැහැ. මේ ඇටකටු කෑල්ල කාගේද? මේ හිස් කබල කාගේ එකද? එහෙම අනන්‍යතාවයක්වත් නැති වෙලා යනවා. ඒ කියන්නේ මේ ලෝකයෙන් අපි මැකිලා යනකොට අවුරුදු කීපයක් යනකොට මමයි කියලා කෙනෙක් හිටියා කියලාවත් දන්නේ නැහැ පින්වතුනි. ඒක නිසා මමත්වයේ කියන එක නඩත්තු කරන එක මුලාවක් කියලා සීවතික භාවනා වඩනකොට විදර්ශනාවටම හැරෙනවා. ඊළඟට වේදනානුපස්සනාව එකක් වුණාට නව ආකාරයකින් වේදනානුපස්සනාව වැඩෙනවා. එතන එකයි නිවන් දොරටු. ඊළඟට චිත්තානුපස්සනාවෙත් නිවන් දොරටු එකයි. හැබැයි සිත 16 ආකාරයකට වැඩෙනවා. එතකොට කායානුපස්සනාවේ 14යි, වේදනානුපස්සනාවේ 1.15යි, චිත්තානුපස්සනාවේ 1.16යි. ඉතුරු නිවන් දොරටු 5 මායෙත් වැඩෙන්නේ ධම්මානුපස්සනාවේ. ඒ තමයි ස්කන්ධ විදර්ශනාව, ඊළඟට නීවරණ විදර්ශනාව, ඊළඟට ආයතන විදර්ශනාව, ඊළඟට බොජ්ජංග විදර්ශනාව, ඊළඟට ආර්ය සත්‍ය විදර්ශනාව. එතකොට මේ සතර සතිපට්ඨානය තුල කෙනෙක් සිත වඩනවා නම් පින්නතුනේ එයා නොදැනුවත්වම හරියට පහළට ගලාගෙන යන ගංගාවකට යමක් වැටුනම මුහුද දක්වා මද අතරමඟ බාධක හමුුන් නැත්නම් ඒක ඇදිලා යනවා වගේ නිවනටම ගහගෙන යන කෙනෙක් වෙනවා. ඒක නිසා පින්නතුන්ලාට මාර්ගඵල අවබෝධයේ පිළිබඳව අවංක ඕනෑකමක් අපේක්ෂාවක් ජීවිතයන් ඇතුලේ තියෙනවා නම් මේ සතර සතිපට්ඨානය තුල සිත වඩන්න පුරුදු කරන්න. සතර සතිපට්ඨානයේ නිවන් දොරටු 21 වෙන් වශයෙන් හඳුනාගෙන එක් එක් නිවන් දොරටුව තුල සිත වඩලා බලන්න මට වඩාත් පහසු මොන නිවන් දොරටුවෙන් ඇතුළු වෙන එකද කියලා. ඒ විදිහට අවංකවම මේ ධර්ම ප්‍රතිපදාව වඩන්න හැමදෙනාම උත්සාහවත් වෙන්න. මේ ධර්ම අවවාදය හැමදෙනාටම මේ ජීවිතයේ තුලදීම ඊතා ඉක්මනින්ම ඊතා ඉක්මන් භවයක් තුලදීම සෝතාපන්නාදීයෝ ලෝකෝත්තර ඥාර්ග පිළිවෙලින් උතුම් නිවන් වැඩ සලසා ගන්නටම හැමදෙනාටම හේතු වෙත්වා, උපකාරවත් වෙත්වා, චිත්ත ධෛර්යයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි ධර්මානුශාසනාව නිමා කරනවා. පින්තුනි අද දවසේදී සිදු කළ මේ උතුම් ධර්මානුශාසනාවෙහි විකාශන දායකත්වය ලබාගෙන
අද මුළු ලෝකයේ පුරාම විහිදී සිටින බොහෝ සදැහැති පිරිසකට මේ උතුම් තථාගත ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට අවස්ථාව සලසා දෙමින් උතුම් ධර්ම දානමය පින්කම උතුම් ධර්ම sannivedanaya සිදු කරනු ලබන්නේ රාජාංගනය යාය 5 අංක 286 ලිපිනයෙහි පදිංචි පින්වත් අජන්තා කුමාරී වික්‍රමරත්න සහ දිනේෂා කුමාරී වික්‍රමරත්න කියන මේ සහෝදරියන්ලා දෙපළ ඇතුළු සහෝදර සහෝදරියන් ඥාතීන් දූ දරුවන් ඇතුළු එම පවුල්වල පින්වත් පිරිස විසින් විශේෂයෙන්ම බලාපොරොත්තුව පරලෝ සැපත් වුණු අම්මා තාත්තා ඇතුළු සියලු ඥාතීන් සිහි කළා පින් දෙන්නට 2025 වර්ෂයේ මාර්තු මාස පළමුවැනි දිනක මිට වර්ෂයකට පමණ පෙර ආතුව පරලෝ සැපත් වන්නට යෙදුන තම ආදරණීය මෞතුමිය ටී.ආර්. අනුලාවතී මෑණියන්ට මේ පින් අත්පත් වේවා. එවාගේම 2013 වර්ෂයේ සැප්තැම්බර් මාසේ 23 වන දිනක පරලෝ සැපත් වූ පී.ජී. වික්‍රමරත්න තම ආදරණීය පියතුමාණන්ට මේ පින් අත්පත් වේවා. පී.ජී. ධර්මදාස මහප්පාට W. පොඩියම්මා මෑණියන් ඇතුළු කොට පින්නතුන්ලාගේ පවුල්වල දෙපරපුරයන්හි මිය පරලොව ගිය සියලු ඥාතීනටත් සංසාරගතව මිය ගිය සියලු ඥාතීනටත් අද මේ උතුම් ධර්ම දේශනාව පටිගත කරන මොහොතට සම්බන්ධ වුණු හැම දෙනා නමින් ප්‍රඥා නාලිකාව තුලින් මුළු ලෝකයේ පුරාම විහිදී සිටිමින් ධර්ම ශ්‍රවණය කළා වූ හැම දිනා නමින් මිය පරලොව යන්නට යෙදුණු සියලුම සංසාරගත ඥාතීන්ට මේ පින් අත්පත් වේවා. මියගිය හැම දිනාගේම සසර ගමන සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා. නිවන් දක්නා ජාතිය දක්වාම කිසියම්ම භවයකදීවත් කිසිදු අභව්‍ය ගතියකට දුක් ඇති දැනකටපත් නොවෙත්වා. ඊතා ඉක්මනින්ම සංසාර දුක් වලින් අත මිදී උතුම් නිවනින්ම සැනසීමටපත් වෙත්වා කියලා කවුරුත් සාදු කියලා පින් දෙන්න. ඒ වගේම සම්මා සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා අප්‍රමාණ කැපවීම කොට මෑත යුගයේදී අපවත් වී වදාළ සියලු මහා සංඝරුවනට මේ පින් අත්පත් වේවා. උන්වහන්සේලාද පැතූ බෝධියකින් උතුම් නිවනින්ම සැනසෙත්වා කියලා කවුරුත් සාදු කියලා පින් දෙන්න. සියලු දෙවියන්ටද මේ පින් අත්පත් වේවා. දෙවියන්ද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින්ම සැනසෙත්වා කියලා කවුරුත් සාදු කියන්න. දේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කළ පින්වත් අජන්තා කුමාරී වික්‍රමරත්න, පින්වත් දිනේෂා කුමාරී වික්‍රමරත්න කියන මේ සහෝදරියන්ලා ඇතුළු කොට අනිකුත් සියලුම සහෝදර සහෝදරියන්ලා ඥාතීන් දූ දරුවන් ඇතුළු කොට ඒ පවුල් වලට සම්බන්ධ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් සදහම් ඇසූ ලක්වාසී ලෝවාසී සෑම සියලු දෙනාටමත් මෙලෝ වශයෙන් කායික මානසික නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සුවපත් බව දිගාසිරි සම්පත්තියම සැලසෙත්වා. සියලු යහපත දියුණුවම හැම දිනාගේම ජීවිතයන් වලට උදාපත් වේවා. මේ උතුම් ධර්ම දේශනාමය, ධර්ම ශ්‍රවණමය, ධර්ම දානමය ආදී වූ සියලු කුසල ශක්තිය දෙවියන් ප්‍රධානව දායකත්වයෙන් කටයුතු කළ හැමටත් සදහම් ඇසූ හැමටත් දේශකයන් වහන්සේ වන අපටත් පූජනීය මහා සංඝරුවනටත් ඇතුළු කොට සෑම සියලු දෙනාටම ඊතා ඉක්මනින්ම සංසාර දුක් වලින් අත මිදී ලබන ඒ උතුම් වූ නිර්වාණ අවබෝධය සඳහාම සෝතාපන්නාදී වූ ලෝකෝත්තර මාර්ග ඥාන අවබෝධය සඳහාම ඒකාන්ත වශයෙන්ම හේතු වෙත්වා, උපකාරවත් වෙත්වා, උපනිශ්‍රේ වෙත්වා, නිවන සඳහාම පාරමිතා ශක්තියක් වෙත්වා කියලා කවුරුත් සාදු කියන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මම් පරන්ති. හැම දිනාටම අනන්ත සම්බුදු ගුණ බලයෙන් නිරතුරුව සියලු සැනසීමම උදාපත් වේවා. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරු ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.
මෝහක්ඛයෝ නිබ්බානං